Yo boys, what's up? මොකද වෙන්නේ? Brothers and sisters, මගේ මේ YouTube channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එක වශයෙන් ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ VPN එක. අපි ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යනවානේ. subscribe කරලා set වෙලා ඉන්න. අපි ඉතින් මේ ගෙනල්ලා තියෙන්නේ ඇත්තටම කිව්වොත් VPN එක. මේ VPN එක මුලින් open කරගන්න කලින් ඔයගොල්ලෝ setting වලට ගිහිල්ලා ඔයගොල්ලෝගේ phone එකේ RAM එක බලා ගන්න ඕන. අඩුම 4GB වක්වත් තියෙන්න ඕන. හරිද? 2GB තිබ්බට අවුලන්න හැබැයි ස්ලෝ වෙනවා. RAM එක බලාගත්තෙන් පස්සේ ඒගොල්ලෝ යන්න ඕන Play Store app එකට. Play Store app එකට ගියන් පස්සේ search bar එකේ search කරගන්න ඕන HTTP injector කියලා. මෙන්න මේක HTTP injector. ඔයගේ සර්ච් කරගත්තෙන් පස්සේ එන්න මෙන්න මේ වගේ තැනකට. හරිද? මෙන්න මේ වගේ එකකට තමයි එන්නේ. මෙන්න මේ ලෝගෝ එක තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඩවුන්ලෝඩ් කරගෙන මුලින් මේක හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ data normal data නැති වුණත් පැකේජ් එකක් දාගෙන තියෙනවා නම් ඒ ඔයගොල්ලෝ data on කරගෙන තමයි මේක කරන්න ඕන. සාමාන්‍ය charge එක බහිනවට වඩා පොඩ්ඩක් වැඩි, චුට්ටයි වැඩියෙන් පොඩ්ඩක් වැඩියෙන් charge එක බහිනවා. ගොඩක් බහින්නේ ඉක්මනට, පොඩ්ඩක් වැඩියෙන් තමයි බහින්නේ. පස්සේ ඔයගොල්ලෝ මේ ඇප් එක ඕපන් කරගන්න ඕන. ඕපන් කරගත්තන් පස්සේ මේ වගේ තමයි යන්නේ. මුලින් ඕපන් කරගන්න මෙහෙම. ඕපන් කරගත්තොත් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ආවෙන් පස්සේ ඔයා මෙන්න මෙතන මුලින්ම පොඩ්ඩින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න. උඩම වම් පැත්තේ කොනේ උඩම තියෙනවා guys මේ ඉරිකැලි තුනක්. පොඩ්ඩින් පෙන්නන්න. මේ තියෙන ඔන්න එතන තියෙන ඉරිකැලි තුන උඩ එකපාරක් ටච් කරගන්න ඕන. මේවා ටච් කරගත්තෙන් පස්සේ එතන එනවා මෙන්න මෙතන හරියට මෙන්න මේ හොඳට මතක තියාගන්න. මෙන්න මෙතන servers කියලා එකක් එනවා. ඔන්නේ servers කියන එක උඩ එකපාරක් ටච් කරගන්න ඕන. ටච් කරගත්තෙන් පස්සේ මම මේක එකපාරක් කරලා තියෙන හින්දා මගේ මෙන්න එහා info කියලා warning එකක් එනවා. වැඩි කරන්න එපා, එකපාරක් කරාම ඇති කියලා. එනකොට මම ඔයගොල්ලන්ට පෙන්නන්න කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ වැඩි එහෙම කරන්න යන්න එපා. ඊට පස්සේ මෙතන උඩම තියෙන සිංගප්පූර් කියලා තියෙන එක. සිංගප්පූර් කියලා එකක් තියෙන එක. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න ඕනේ මෙන්න මෙහෙම. ඕක උඩ එකපාරක් ටච් කරගන්න. ටච් කරගත්තෙන් පස්සේ මෙන්න මෙතන ස්පීඩ් කියලා එකක් පෙන්නනවා තියෙන්නේ. මෙන්න මේක. මෙන්න මේ මෙතන තියෙන එක. ඔන්න ඕකට ටික් එක දාන්න. මම ෆෝන් එක පොඩ්ඩක් ස්ලෝ වෙන එකක් ගණන් ගන්නත් ඒවා. එහෙනම් ඒක ටික් එක දාගත්ත කම මෙතනින් එනවා කනෙක්ට් කියලා එකක් නේ. මෙන්න මේ කනෙක්ට් කියන එක ඔන්න ඕකට එකපාරක් ටච් කරගන්න බෑ නේද?